गुरुनगर शिक्षण रोहली भरत नतीजतरण एकतेय संपूर्ण अनुग्रहदायकत्वे सह संविधान शक्ति ඇතුව 2026 දිගහැරෙන උසම පැතිරී සරණියේ සමාරම්භයයි මේ විකසිත වන්නේ. එසේනම් චිරාගත සම්ප්‍රදායානුකූලව මංගල පහන් ප්‍රදීපයන් ඒකාලෝක කොට අපේ මේ සුන්දර දැනට සෙත් ප්‍රාර්ථනා සිදු කරගනිමු. गौतम सम्मा सामुद्रजान महंसेगी सदम पाइले रहित अनुबुदु निहितु महाराज महंसे निස්සක බෞද්ධ වැඩමකල ඒ උතුම් ග්‍රාම්‍ය වූ පොසොන් පොහොය අදයි. ඒ පොසොන් පොහොය නිවි කරගෙන ගුරුනගර ශික්ෂණ රෝහලේ 2026 පොසොන් දෙවිකී සරණිය මේසා අලංකාර ලෙස සංවිධානය කර ගැනීමේ අරුමුණ කුමක්ද? එමෙන්න මෙව පොසොන් දෙවිකී සරණියට සමවදින්නට සතරේ ඔබ සෑම සියලු දෙනාම ඉතා උණුසුම් අන්දමින් පිළිගැනීම සහ මෙම දී සමුච්ච දැහැනේ අරුමුණ සිතහැදී කිරීම සඳහා මා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. ගුරුනගර ශික්ෂණ රෝහලේ प्रधान विशेष सेवी हेदारिकी गंगा सिंह नेतृत्व इतापत गौरव ಅದರಿಂದ ಅಪಾರಾಧನೆ ಕ್ರಿಯೆಯ ಸಮಿತಿ ಅಪರೋಹಲೇ ಅಧ್ಯಾಪಕರ ಪುಣ್ಯ ಜೊತೆಗೆ ಸಾಧನೆಯಲ್ಲಿ ಮಾನವಿಕ ಗೌರವයෙන් ಆದರೆಯನ್ನು ತಿಳಿದಂತಹ ಇದರಿಂದ ಬೌದ್ಧ ಕಲಿಯುವವರಲ್ಲಿ मूलतत्व धर्मी सिर्फ पढ़ने प्रयास करेंगे अपने निबंध सत्य को योग्य अध्यक्ष सुमावर मानव नमस्कारे गौरवणी विधानगणना इनमें गतिविधि शामिल है यथार्थ कराने राजदा के सदस्यों घर के सदस्य करने के लिए विशेषण वैद्य ಯುವನಿಗಳ ನಟಿಕುಮಾರರು ವಿಶೇಷಜ್ಞ ವೈದ್ಯರು ಮುಖ್ಯ ವಿಧಾನ ಮಾನವ ನಮಸ್ಕಾರದ ತಿಳಿದವರನ್ನು ಗುರುಗಳ ಶಿಕ್ಷಣ ರೋಹಲೇ ಅವಶ್ಯಕತೆಯಲ್ಲಿ ವೈದ್ಯರು ನಿವೃತ್ತಿಯಾಗಿ ಒಬ್ಬರು ನಿರ್ದೇಶ ಆಗಿದೆ ಗೌರವವನ್ನು ಆರಂಭಿಸಿದೆ. ಸಂವಿಧಾನಕ್ಕೆ ಅಧೀನ ಶಾಮ ಕರ್ತವ್ಯ ಅಧಿಕಾರಿಗಳು Kemudian aku sedang terjadi sampai kemudian masih ingin masalah ini dari sampai maka saya itu sampai aku lebih sampai aku belajar lebar aku itu yang itu dalam Ani ini kampus ini berada di sapi yang terjadi di luar itu sekarang. Kami bukan apa itu di sana. Apa yang harus
ලංකාවේ ආර්ථික ජනතාවට ලැබුණේ උතුම් නායකයන් සමුරයි අදටත් අත්දැකීමක්. ඉතින් මේ උතුම් කුඩෝ පොදා සමරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන මහින්දාගේ අපේ ජීවිතවල කුරුණෑගල ශික්ෂණ රෝහලට ඍජු නායකත්වයක් ලබා දෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගරු වෛද්‍ය සසන්ත සිංහා මහිතුන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පොසොන් සිංහේ කරන වේදිකාවේ ඔබ හිමින් වරයි ඔබේ වචන ස්වරය අවුල් වෙනස තාපදවල යක්ෂරුනේ රාජේ මාපේ සෝදෝදී පොසොන් පැටිගේ සලකන පුරා විචිත්‍රවත් ලෙස අලංකාර ලෙස සහ ග්‍රාම සංවිධානාත්මකව අපි ඒ සඳහා දායකත්වයේ දැක්වූ අපේ රෝගයේ සියලුම නිකාරයන් ඊළඟට ඒ සඳහා දායකත්වයේ දැක්වූ අනිකුත් අපේ රෝහල් සියලුම විනාශයේ ඒකෝට වඩා සියදාස් දිනකින් වර්ධනය තත්ත්වයක් තුන්වරකට බුදු දෙවියන්ගේ සරණියමයි ඒතුමාලාට ඒ බෞද්ධ ශිෂ්ටාචාරයේ ප්‍රධාන නියමය ඒතුමාලා තමයි බුදු හිමියන්ගේ පුරිසකම් සාහිත්‍ය ගුණය පරිණාම කරමින් අමරණීය රචනා කළා. විද්‍යා චක්‍රවර්ති පඬිවරයා විසින් බුදු හිමියන්ගේ නමක අර ආදී බුදු ගුණ පරිණාම කර උත්සාහ රචනා කළා. මේ සියලු දේ පඬිතුයන්ට ප්‍රයෝගයෙන් තම සේවිකයන් සතරය රත්නාවලිය රචනා කළා. මේ සියලු රචනාවන් සංගීතයේ එක්කොට බුදු ගුණ නිහිතට කොට බුදු දැකේ නිර්මාණ වුණා. අද දවසේ ඔබට ඉතිරි දුරු යටි වගේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද සොයන්නේ කල්පලටි කරන ඒකේ එදිනෙදාදී WMI සංජීවනයේ මහත්මිය සහ විද්‍යාත්මක තාක්ෂණයේදී චින්තන විද්‍යාසුන්දර මහතාගේ එකමුතුනේ ඉපද සංකල්පනාවල සංගීතයේ මුසකරමින් ඉන්නේ නාමපතිකී සංචාරක ඔබට පිළිගන්න සෝදානම්. එසේ නමවල අපි ආරම්භ කරමු මේ වැතිකී සුඛායතනය. මොරුනි විශ්වසන්ත කල්පලක්ෂයකට පෙර මානව ජීවිතයේ ප්‍රථම උත්සාහය සිදේ වූාගන්නේ සත් අසංකේය කල්පලක්ෂය සිතින් බුදුබව ප්‍රාර්ථනා කරමින් නව අසංකේය කල්පලක්ෂය වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් මෙයින් සාරා සංකේය අසංකේය කල්පලක්ෂයකට පෙර ආතුව දීපංකර දීපදෝත්තරයන් වහන්සේගේ සිරිපා අමල් පාමුල නියත සම්බුදු විවරණය ලැබ දස පාරමී දම් පුරා දස බිම්බරක් බර මරුසින් පරදා ශ්‍රී සම්බුද්ධත්වයේ විජය දජනෙන් වූ මාගේ බුදු පියාණනි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයේ නියුණු කුසුම් වැදි සමය එකට මුහුණුකරණය කරමින් සත්‍යක්ෂය වර්ණයෙන් සුපිපි මේ බැතිමර කදම්බය ඔබ පුද සුන මත පූජා වේවා පූජා වේවා පූජා වේවා
මුදාහල දහම් ගඟ ලෝ සතු සංසිඳි ගලා ගිය දහම් ගඟ ලෝ දනන් සලිත කරමින් අමතන්න සමිදයකි අද හදේ සැලසුමක් සිත තුළ රන්දා මිනිස්කම වල්ගගුණු දුමිරු හදවත් වලට ඉදා වූ පොසොන් සඳ විදාසිය අහස් ගැබ මේ පොසොන් ගැබ සරසනාසේ තුන් ලෝක නාවා අමා දැන් අමා දම් බෙසි වස්සවා පොසොන් සඳේ සඳ මඩලම පරදා නිහිදු සමිදු වැඩියා නිස්සක කෝවෙන් ගලා ගිය දහම් ගඟ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල ගලා වසින් සිටවා
භූමියේ වජිරාසනය මත වැඩහිඳ වීරියෙන් දිනු මහා මුනීන්ද්‍රයන් වහන්සේ රමණී මන්දාර කුසුම් පුදා ඔබට බැතියෙන් වහිමු සුගත ශාක්‍ය සිංහ සසර දිනු බුදු පියා අසංසම උත්තරමයන්න් විසු සදකම් පාසලට ලක්තරනට ආලෝකයක් වූ මහින්දා දමනයේ සිල්පත් කෙරෙන මීනු බැතිගී සුගායනේ සමගිනි ඔබ මේ ඒකාත්මික වී සිටින්නේ. හදිසොනැද කැටට කරන ඒකකයේ කාර්ය මණ්ඩලය එක්ව සමගාමීව කුරුමිගල ශික්ෂණ රෝහල් සමස්ත කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන් පුදුම මේ ඇතිගී සරණය සමාරම්භයේ සිටින අපත් සමග එකතු වුණා කුරුමිගල ශික්ෂණ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් තුනසිංහ මහත්මයා. ඔබතුමා නිරන්තර දෙයක් අත්විඳිනවා ඇති. ඉතින් ඔබ සිත්සතන් තුළ කෙරෙන වඩා අපි ආසයි දැනගන්න. ඉතින් විශේෂඥ වෛද්‍යතුමනි ඔබතුමාට මේ ගෞරවනීය ආරම්භ වේදිකාව. සුබ සන්ධ්‍යාවක් සෙබුණාට රෝහලේ පරිත්‍යාග අධ්‍යක්ෂකතුමනි නියෝජ්‍ය අනිකුත් සියලුම මාගේ කාර්ය මණ්ඩලයේ අවසරයි. අද මේ කාම සුන්දර සන්ධ්‍යාවට අකර්ෂණයක් රෝහල අධ්‍යක්ෂකතුමනි වගේ අද ඉතාම වැදගත් දවසක්. මොකද අපේ කරුණ සත්‍ය ධර්මයේ ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි අද වගේ දවසක තමයි අපිට අපේ සංස්කෘතිය අපි ජීවිතේ හදගන්න අවශ්‍ය සංස්කෘතිය කලාශිල්ප සියලු දෙනාටම අපිට ඉතින් අපේ අස්පනාන්ත තියෙනවා ඒ වගේ නාම වෙනද සංස්කෘතික ආගය අපිට කියනවා ඒ පොසොන්කී ඉතින් ඒ මොම එක අද අසල දිනවා වෙනදා මගේ එකට වැඩ කරන ඉන්ෆෝම් එකකට ඔගේ ටීචර් එක්ක ඔක්කොම සියලුම දෙනා අද නම් දැස්සලා කරගෙන අඳුනගත්ත දැරිය රසයෙන් දෙගෙන අපෝ කියනවා. ඉතින් වැඩි කාලයක් ගත කරන්නේ ඒ සියලුම ලස්සන දැරීම් සිදුනාගේ ඒ සියලුම නිමිති කරන්නේ අපෝ තවම වෙනවා ආරම්භ කරගන්න අමනින්දලා ඒ වගේම මේ
ස්ටේජ් එකේ ඉන්න සියලු දෙනා වගේම ස්ටේජ් එකේ ඉන්න අපේ රෝගී සහ අනිකුත් අංශවල මේ වෙන කැපවී මහන්සි වැඩ කරපු සියලු දෙනාට නැවතත් ස්තුතිවන්ත වෙමි. මේ කලා මේ ඉදිරියට අපත් එක්ක ඉදිරිවසරන කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. පමණින් අනුගමන මග නොදැන යන ගමන කාගේවත් පිළිසරණ නොමැති ගමන ඔබ සොයන්නේ ගමනාන්තයට මඟ පෙන්වන මහා මාර්ගයක් නම් ඒ සමාධි බුදු නිදින් කරන සම්බුදු මෝ මඩලින් වැගෙන අමතහමයි.
මෙතෙන් සිට නිවන් දකිනා යාම දක්වා මා ඔබේ පතිය වෙන්න මා ඔබේ මිනිසිය වෙන්න එදා සිට විසතුරු අත්පැව දක්වා අත්හැර නොයන සරණයක්සේ බෝසතාණන් වහන්සේ පසුපස ඇය යශෝදරාවයි ඇය පිම්පා දේවියයි ඇය රාහුල මාතාවයි සමගිරු අත්පැවහි බර්ණස් රජතුමා විසපෝහු ඊටලය සඳකිරුවාගේ ලය මඩලට එල්ල කරන මොහොතේ සඳකිරුවාගේ ලය මඩලින් දරාගේ කුඹුලේ දැක කම්පා වුණු සඳකිරුවිය නැගූ විලාපේ මුළු දඹදිවම කම්පා වුණා. ඒ විතර නෙවෙයි මේ කනකඩ මහා පොළොව ඉදිරි කෑවා. එවන් විලාපයක් නන්වා සම්බුදු ගමනට උපකාර වූ ඇය යශෝදරාවයි. එවැනි අසිරියකින් සිව් විසරද ඥානීව දසබලධාරී වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ පැතිවල නමස්කාරය. ඔබේ ජීවිත කාලය වසන් වෙන්නේ හරියට ගලායට තුන පාරක් සිදිනවා වගේ. මේ ඉතාම කිටි ජීවිත කාලය තුළ සිටිලි සමග පුරවදින මාහට අරුණලු නැගෙන පෙරයම දෙස බලන කාල ඇත්තටම මට සම්බුදු විමුගේ ශාක් වරණ රශ්මිකා
පෙරදිග ආසේ අරුණලු නැගෙන යාමේ මෙහි වෙනවා. මේ නිර්මල සාකල්ය මිනිසුන්ට නිර්වාණ අවබෝධය පිණිසමයි. මනසින් උසස්යේ සම්මත මිනිසා ලෝක ධර්මතාවයන් කෙතරම් දුරට අවබෝධ කරගෙන ඇත. මහා කරුණාවෙන් සිසිල කරන්නේ බුදු හිමියන්ගේ විද්‍යාවයි. එස් මුදාන එන්නේ සසර අනුනන් දෙන්නේ හිමිදියාමේ හිමියනේ මම මොඩස් දෙකක් උන්වහන්සේලා සමාන වන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. එබැවින් උන්වහන්සේලා අසම සමයි. දෙවි අනුවර පිදී වීයන සොයින් තැවෙන සිත් මුදවන්නට කල්ප ගණනක්ම පෙරු ලෝකනාථ පරම පූජිත අසම සම නිරිගානන් නොබයි. ලෝභ සනසවන අසම සම මුනිදානන් නොබයි. භවගිමන් නිවන්නට දෙසූ සදහම් නිවන්
තුලින් පුදුමහත් ජනතාවගේ හදවත් අමානන්දයට පත් කළ අමා වැස්ස වැස්සූ ලෝම සලසන අසමසම මුනිදානන් ඔබයි. Then